මේෂ ලග්නය ඔබගේ රැකියාව සම්බන්ධයෙන් ගතහොත් නව යෝජනා පිළිබඳව ඔබ විවෘත මනසකින් සිටීමෙන් ඔබට අලුත් අවස්ථාවක් අද දිනය තුළ ලැබීමට ඉඩකඩ තිබෙනවා. ඔබගේ ව්‍යාපාරවල ඉතා කාර්යබහුල තත්ත්වයක් අද දිනේ වෙන්නට තිබුණත් ඔබගේ මහන්සිය අනුව ඔබගේ මූල්‍ය ආදායම ඉහළට එසවෙන දිනයන් ලෙස අද දිනය සඳහන් කිරීමට හැකියාව තිබෙනවා. පවුල අතින් ගත් කල ඔබගේ නිවස තුළ සිදුවන යම් කාර්යයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සුදුසු දිනයක් ලෙසයි අද දිනය සඳහන් කර තිබෙන්නේ. පැරණි මිතුරෙකු හා ඉඳ වැටී තිබූ සබඳතා අද දිනය තුළ ඔබට නැවත ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙනවා. ඔබ යම් කටයුත්තක් සඳහා මුදල් වියදම් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා ඔබ දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් වීමෙන් ඔබගේ මූල්‍යමය සුරක්ෂිතභාවය අද දිනය තුළ ශක්තිමත් වන්නට පුළුවන්. සෞඛ්‍ය අතින් ගතහොත් මනස නිරවුල් තබාගෙන ආගමික කටයුතු වල නිරත වීම ඉතාම සුබ වෙනවා. දවස ආරම්භ කිරීමේදී රතු පහයට සමාන වස්ත්‍රයකින් සැරසී දිනය ආරම්භ කරන්න. වෘෂභ ලග්නය ඔබගේ රැකියාව අතින් ගත් කල ඔබගේ රැකියාව පවත්වාගෙන යාමේදී අද දිනය තුළ ඔබට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවෙනවා. නමුත් දවස අවසානයේ එහි ඵලදායීතාවය ඔබට ලැබෙනු ඇත. ව්‍යාපාරික ඔබට නව ගනුදෙනුකරුවන් ලැබීමේ හැකියාව ඇති අතර එහිදී ඔබට ඔබගේ ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා ගැනීමට හැකියාව ඇති වන්නට පුළුවන්. පවුල තුළ සාමය පවතින දිනයක් ලෙසයි අද දිනය සඳහන් කරලා තිබෙන්නේ. ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට මිතුරන්ගෙන් ලැබෙන උපදෙස් අද ඔබට මහෝපකාරී විය හැකියි. ඔබගේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ඔබ යම් අවධානයක් යොමු කළ යුතු දිනයක් ලෙසයි අද දිනය හඳුන්වන්නට පුළුවන් වෙලා තියෙන්නේ. සෞඛ්‍ය අතින් ගතහොත් ඔබට විවේකයේ අවශ්‍ය වන දිනයක් වන අතර අධික පීඩනයක් සිතේ තබා ගැනීමෙන් වැළකීම වැදගත් වෙනවා. දවස ආරම්භ කිරීමට පෙර කහපාට මල් කිහිපයක් ඔබගේ ආගමික වතාවත් ඉටු කිරීමේදී පූජා කිරීම සඳහා යොදා ගන්න. මිථුන ලග්නය ඔබගේ ව්‍යාපාරෙහි කටයුතු කිරීමට ඔබ හා එක්ව ඇති ව්‍යාපාර කොටස්කරුවන්ගේ සහාය අද දිනේ ඔබට ඉතා හොඳින් ලැබෙනවා. රැකියාව පිළිබඳව ගතහොත් ඔබගේ රැකියාව පිළිබඳව ඔබ දැඩි සැලකිල්ලක් යොමු කළ යුතු වෙනවා. පන්ද ඔබගෙන් යමක් ගිලිහි ගොස් ඔබට ඇති කීර්ති නාමය අද දිනේ තුළ හානි වීමට ඉඩකඩ වැඩි. ඔබ පවුලක් හැටියට යම් බලාපොරොත්තුවක් හිතේ තබාගෙන සිටියා නම් එය සාර්ථක වීමට අද බොහෝසෙයින් අවස්ථාව තිබෙනවා. නව මිතුරන් ඔබ හා එකතු වීමට හැකියාව ඇති අතර ඔබගේ ආදායම් ලැබීම සම්බන්ධව යම් සැලසුමක් සකස් කිරීම වැදගත් වෙනවා. සෞඛ්‍යමය අතින් ගත් කල හා වෛද්‍ය උපදෙස් අනුව ව්‍යායාම කිරීම වැදගත් දෙයක් වෙනවා. උදෑසන කටයුතු ආරම්භ කිරීමට පෙර කෙටි වේලාවක් මනස සංසුන් කර ගැනීම සඳහා භාවනාවෙහි යෙදෙන්න. කටක ලග්නය කටක ලග්න හිමි ඔබ පවුලේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ නම් අද දිනය තුළ මූල්‍යමය වශයෙන් හොඳ ලාභයක් එයට ලබාගත හැකි වෙනවා. ඔබගේ රැකියාව ආශ්‍රිතව ඔබට දැඩි අභියෝග එල්ලවිය හැකි නමුත් ඔබගේ උත්සාහය මත එම අභියෝග ජයගත හැකි වෙනවා. පවුලේ සමාජිකයන් සහ ඔබ අතර ඉතා අන්‍යෝන්‍ය අවබෝධයක් සහ සාමය පවතින දිනේ. ඔබට මිතුරන්ගෙන් ලැබෙන ගරු සැලකිලි අද දිනය තුළ දකින්නට ලැබෙන්න පුළුවන්. නව ආදායම් මාර්ගයක් ලැබීමට ඇති හැකියාව ඇති අතර ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. සෞඛ්‍ය අතින් ගත් කල යහපත් ආහාර පුරුස් සඳහා සැලකිලිමත් වීම වැදගත් වෙනවා. දවස සුබ වීමට කෙටි වේලාවක් සුබ පාඨයක් කීම යහපත් වීමට හේතුවක් වෙනවා. සිංහ ලග්නය
ඔබගේ ව්‍යාපාර කටයුත්තෙහි ඔබ අද දිනේ ආරම්භ කරන අලුත් ගනුදෙනුව ඔබගේ ව්‍යාපාරය සාර්ථකව මුළුමනින්ම ඉදිරියට යාමට ඉවහල් විය හැකියි. රැකියාව අතින්ගත් කල ඔබට ලැබෙන නව වගකීම් පිළිබඳව ඔබ දරන ධනාත්මක අදහස රැකියාව තුළ ඔබට ඉතා හොඳ පිළිගැනීම සහ ගෞරවයක් ලබා දෙනවා. පවුලේ කටයුතු අතින්ගත් කල දරුවන්ට නව සතුටක් සපයන දිනයක් ලෙසයි අද දිනය සඳහන් කළ හැකි වන්නේ. මිතුරන්ගෙන් ලැබෙන උපකාර සහ ඔබගේ දියුණුව සඳහා අවශ්‍ය වන සහයෝගයක් අද දිනය තුළ ලැබෙන්නට පුළුවන්. ආදායම් මට්ටම ඉහළ යන අතර අවිවේකී වන ඔබගේ මනස සංසුන්ව තබා ගැනීම සෞඛ්‍යමය අතින් වැදගත් වෙනවා. දවස ආරම්භ කිරීමට පෙර සූර්ය පිරිත වරක් හෝ කියවීම සුදුසුයි. කන්‍යා ලග්නය. රැකියාවේදී ඔබ ගන්නා වැදගත් තීරණයක් ඔබගේ ජීවිතයේ නව මාර්ගයක් විවර කිරීමට හේතු වෙනවා. ව්‍යාපාරයේ කාර්ය සාධනීය ඉහළ යාම සඳහා ඔබ ගන්නා තීන්දුව තීරණ ඔබගේ ව්‍යාපාරයේ කීර්තිනාමය සුරකින්නට අද දිනය තුළ හේතු වන්නට පුළුවන්. ඔබගේ පවුලේ සමාජිකයන්ගේ හැසිරීම සමාජය තුළට යහපත් බලපෑමක් ඇතිවන අලුත් මූලාරම්භයක් විය හැකියි. ඔබ මිතුරන් ඇසුරු කිරීමේදී අයහපත් මිතුරන්ගෙන් ඈත්වීමට ඔබට අද හොඳ අවස්ථාවක් එළඹෙනවා. මූල්‍ය අතින්ගත් කල ඔබගේ මූල්‍ය කටයුතු දැඩි පාලනයකින් යුතුව සංයමයකින් කිරීම ඉතා වැදගත් වෙනවා. ඔබගේ මිතුරන් හා විශ්වාසදායී ගිවිසුමකට අද දිනේ එළවෙන්න හැකියාව තියෙනවා. නව ආයෝජනයක් සඳහා මුදල් ආයෝජනය කිරීමේදී ඉතා සැලකිල්ලෙන් වැඩ කටයුතු කළ යුතු දිනයකි. ව්‍යාපාර වලදී නව ආදායම් මාර්ග විවෘත වෙන අතර ඒවා කැපවීමෙන් ඉදිරියට කරගෙන යාම ඔබගේ අනාගතය සඳහා ශක්තියක් වෙනවා. රැකියාව අතින්ගත් කල කාර්ය මණ්ඩලය සමග එකඟතාවයෙන් වැඩ කිරීමෙන් ඔබගේ දිනයේ සාර්ථකත්වය වැඩි කර ගැනීමට හැකි වෙනවා. දවස ආරම්භයට පෙර විහාරස්ථානයකට ගොස් කෙටි වේලාවක් ආගමික කටයුතු වල නිරත වන්න. තුලා ලග්නය. තුලා ලග්න හිමි ඔබගේ කාර්ය මණ්ඩලය සමග යහපත් එකඟතාවයකින් යුතුව ඔබගේ රැකියාව අද දිනය තුළ සිදු කිරීමට ඔබට හැකියාව ඇත්නම් ඔබගේ රැකියාවේ සාර්ථකත්වය ඉහළ මට්ටමකට අද දිනේදී පැමිණෙන්නට පුළුවන්. ව්‍යාපාරික ඔබගේ නව ආදායම් මාර්ග සඳහා අවස්ථා අද දිනේ ලැබීමට ඉඩකඩ තිබෙනවා. ඔබගේ පවුලට නව සම්බන්ධතා ඇතිවීමට අවස්ථාවක් නැති දිනයක් ලෙසයි අද දිනය සඳහන් කරලා තියෙන්නේ. විශ්වාසදායී මිතුරන් හා සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් අද දිනේ ඔබගේ යම් කාර්යයන් සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. නව ආයෝජනයන් සඳහා ඔබ මුදල් යෙදවීමට අදහස් කර සිටී නම් ඒ සඳහා සුදුසු දිනයක් ලෙස අද සඳහන් කර තිබෙනවා. සෞඛ්‍ය අතින් ගතහොත් ශරීරයට පීඩාවක් ගෙන දිය හැකි ආහාර පාන වලින් වැළකීම අත්‍යවශ්‍ය වෙනවා. දිනය ආරම්භ කිරීමට පෙර ආගමික ස්ථානයකට ගොස් ආගම කෙටි වේලාවක් හෝ සිහි කිරීම ඉතාමත් සුදුසු වෙනවා. වෘශ්චික ලග්නය. ඔබ ඔබගේ රැකියාව තුළ අද යහපත් ආකාරයෙන් හැසිරෙනවා නම් ඉදිරියේදී ඔබගේ රැකියාවෙහි නව මාර්ගයක් විවෘත කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. එය ඔබගේ රැකියාවේ තීරණාත්මක දිනයක්ද විය හැකියි. ව්‍යාපාරය තුළ යම් මොහොතක අද දිනය තුළ ගැටලුවක් පැන නැගීමට ඇති හැකියාව වෘශ්චික ලග්න හිමියන්ට තියෙනවා. නමුත් දිනයේ අවස්ථාවේ එය සමනය කර ගැනීමට ඇති වාසනාව ඔබට තිබෙන්නට පුළුවන්. පවුලේ ගෞරවය සහ එකමුතුකම අද දිනය තුළ වැඩි වර්ධනය වන දිනයක්. ඔබට අලුත් ආදායම් මාර්ගයක් ඇතිවන අතර ඔබගේ ධෛර්යය හා විශ්වාසය මත මිතුරෙකු ඒ සඳහා උපකාර කිරීමට පෙළඹෙන්නට පුළුවන්. සෞඛ්‍ය අතින්ගත් කල අධිරුධිර පීඩනය සහ ඔබගේ පෝෂණය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. දවස ආරම්භයට පෙර නැති බැරි අයෙකුට කෑම වේලක් ලබා දීමට අදහසක් ඇති කරගන්න. ධනු ලග්න. ඔබගේ රැකියාවෙහි
යම් පිළිගැනීමක් අද දිනය තුළ ඔබට ලැබීමට ඉඩ තිබෙනවා. ව්‍යාපාර කරන ඔබ යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සාර්ථක ආරම්භයක් අද ලබා ගැනීමට පුළුවන් වන දිනයක් ලෙසයි හඳුන්වා දීමට හැකි වන්නේ. ව්‍යාපාර අතින්ගත් කල ඔබ නව ගනුදෙනුවක් ආරම්භ කිරීමට අද දිනය අධිටන් කරගෙන සිටිනවා නම් එය සුදුසු වන්නට පුළුවන්. ඔබ ඔබගේ පවුල සමග යම් ගමනක් යෙදීමට අද බලාපොරොත්තුව සිටියා නම් එය කිරීම සඳහා සුදුසු දිනයක් ලෙස අද හඳුන්වන්නට පුළුවන්. ඔබගේ දක්ෂතාවය මත නව හිතවතුන් අද දිනේ හඳුනා ගැනීමට හැකි වෙන අතර ඔවුන්ගේ සමතතා ශක්තිමත් කර ගැනීම අනාගතයේදී වාසිදායක විය හැකි. මූල්‍යමය කාරණා ශක්තිමත් කර ගැනීමට අලුත් අවස්ථාවන් එළඹීමට ඉඩ තිබෙන බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. දවස ආරම්භයට පෙර සිත සංසුන්ව තබා ගැනීම සඳහා කෙටි වේලාවක් භාවනාවෙහි යෙදෙන්න. මකර ලග්නය අමතර රැකියාවක් පිළිබඳව ඔබ ගන්නා තීරණය මත ඔබගේ ආදායම් මට්ටම ඉහළ යාමට හැකියාව තිබෙනවා. ව්‍යාපාරික ඔබ නව ආයෝජනයක් මත ඔබගේ විශ්වාසය තබයි නම් අද දිනය තුළ සාර්ථක වන බව පෙන්නුම් කිරීමට ඉඩ තියෙනවා. මිතුරන් අතර ඔබ කෙරෙහි ඇති ගෞරවය හා විශ්වාසය අද දිනේ වැඩි වර්ධනය වන අතර අනාගතය ගැන සිතා ඔබ ගන්නා මූල්‍යමය තීරණයක් ඔබගේ අනාගතය ශක්තිමත් කිරීමට ඉවහල් විය හැකි. දවස ආරම්භයට පෙර නැතිබැරි අයෙකුට ඔබට හැකියාව පරිදි කෑම වේලක් පිරිනැමීම ඉතා සුදුසු වෙනවා. කුම්භ ලග්නය කුම්භ ලග්න හිමි ඔබට අලුත් රැකියාවක අලුත් අනතුරක් ලැබීමට ඉඩකඩ තිබිය හැකි දිනයක් ලෙසයි සඳහන් වන්නේ. නව ආයෝජනයක් කර ව්‍යාපාර ආරම්භ කිරීමට ඔබ සිතාගෙන සිටිනවා නම් එම නව අත්දැකීම ලබා ගැනීමේ අවස්ථාව අද ඔබට හිමි වෙනවා. පවුලේ සාමය සහ සමගිය වැඩි වෙන දිනයක් ලෙස අද දිනය හඳුන්වන්නට පුළුවන්. මිතුරන්ගෙන් විශේෂ උපකාර ලැබෙන අතර ඔවුන් හා ඇති බැඳීම වැඩි කර ගැනීම අනාගතයේදී යහපත් වීමට ඉඩ තිබෙනවා. තින්කත් කල සිරුරට සංසුන් බව ගෙන එන කාර්යයන් කිරීම යෝග්‍ය බවයි සඳහන් කිරීමට හැකිවන්නේ. දවස ආරම්භයට පෙර ඔබට හැකියාව ඇති අයුරින් පඬුරක් පූජා කරන්න.